වීඩියෝ එක බලනවා කියන්නේ ඔයත් Forex වලට අලුත් කෙනෙක්. ඔයා දැකලා ඇති ඔයාගේ යාළුවෝ මේ විදිහට chart analyze කරලා මචං මං අද මෙච්චරක් හෙව්වා මෙහෙම lost වුණා. ඔයාට කිසිම දෙයක් ගැන idea එකක් නැති ඇති යාළුවා කිව්වට. ඉතින් මේ වීඩියෝ එක බලනවා කියන්නේ ඔයාටත් මේ වීඩියෝ එක බැලුවායින් පස්සේ ඒ හැම දෙයක්ම තේරුම් ගන්න පුළුවන් විදිහට A to Z මං කියලා දෙනවා. කොහොමද trading account එකක් හදාගන්නේ? කොහොමද ඒක MT5 එකට add කරගන්නේ කියලා මේ වීඩියෝ එක ඇතුලේ මං කියලා දෙනවා. ඉතින් ඉස්සලම් පළවෙනි පින් එකේ හරි ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි තියෙන මෙන්න මේ ලින්ක් එක උඩ ටච් කරලා ඔයාලට වෙබ්සයිට් එකට යන්න පුළුවන්. වෙබ්සයිට් එක චුට්ටක් ලෝඩ් වෙලා මෙන්න මේ වගේ ඔප්ෂන් එකකට ඔයා එනවා. ඔයා මෙතනින් accept all කියන එක දෙන්න. ඊට පස්සේ මෙන්න මෙතන යට තියෙන continue on the web කියන එක උඩ ඔයා එකපාරක් ටච් කරගන්න. ඊට පස්සේ ඔයා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි එන්නේ. ඊට පස්සේ මෙතන ඉස්සලම මෙතන accept all කියන එක දෙන්න මෙතන. ඊට පස්සේ මෙතන ඔටෝම country එක ශ්‍රී ලංකා කියලා මෙතන මගේ නම් වැටලා තියෙනවා. ඔයා ඔයාගේ මෙතන country එක වැටලා නැත්නම් එතන ශ්‍රී ලංකා හරි ඔයා ඉන්න country එක හරි බලලා දාගන්න. ඊට පස්සේ දෙවෙනි එක තියෙන්නේ මෙතන ඔයාගේ email එක add කරගන්න. email එක හරියට හදන්න දන්නේ නැත්නම් මම වීඩියෝ එකක් දාලා ඒක ඔයාක බලලා email එක ඉස්සෙල්ලා හදාගන්න. අනිවාර්යෙන් email එක තමයි වැදගත්. email එක phone එකට හරියටම හදාගන්න. ඊට පස්සේ මෙතන strong password එකක් දෙන්න පල්ලෙහාට capital simple symbol ඇතුළත් කරලා strong හොඳ password එකක් දෙන්න. thumbnail එකේ දැක්කා වගේ අද හදන account එකට කිසිම document එකක් විදිහට bank statement එකක් water bill ඔයාගේ නමට එන කිසිම බිලක් අවශ්‍ය වෙන්නේ නැහැ. ID එකෙන් හරි නැත්නම් license එකෙන් හරි account එක verify කරගන්න විදිහ මම අද කියලා දෙන්නම් ඔයාලට. අලුත් අප්ඩේට් එකෙන් පස්සේ තමයි මේ ඔප්ෂන් එක ඇවිත් තියෙන්නේ XM එකට. ඉතින් වීඩියෝ එකේ කිසිම දෙයක් skip කරන්න එපා. හැමතැනම තියෙන වටින දේවල්. වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න මම ඔයාලට කියලා දෙන්නම්. හරියට කොහොමද ડોකියුමන්ට් එක නොදා මේක verify කරගන්න කියලා. මෙතන ඔයා strong password එක මෙතන දුන්නාට පස්සේ ඊට යටින් තියෙනවා enter have a partner code කියලා. මෙතන උඩින් දාන්නම් මගේ partner code එක. තව description එකෙත් දාලා තියන්නම්. ඔයා ඒක බලලා මෙතන partner code එක දෙන්න. එතකොට ඉස්සරහට හම්බෙන බෝනස් ඔයාට මං හරහා SIM එකෙන් ලබා ගන්න පුළුවන්. තව මගේ WhatsApp channel එකක් තියෙනවා. මේ channel එකේ signal මම ඉඳලා හිටලා දානවා. මොකක් හරි අලුත් අප්ඩේට් එකක් ආවට පස්සේ ඔයාට ඒකත් බලා ගන්න පුළුවන්. මෙහෙම partner code එක දාගෙන මෙතන පල්ලෙහා ටික් එක දාගෙන register කියන එක උඩ ටච් කරන්න. ඊට පස්සේ ඔයාගේ mail box එකට mail එකක් එනවා. ඔයා mail box එකට ගිහිල්ලා check කරලා බලන්න. පොඩ්ඩක් මෙතන refresh කරන්න. refresh කරලා බලන්න XM එකෙන් ඔයාට verification email එකක් ඇවිල්ලා ඇති. එතන verify email කියන එක උඩ ටච් කරලා ඊට පස්සේ මෙන්න මෙතන පොඩ්ඩක් load වෙලා ඔයාව අලුත් page එකකට අරන් එනවා. මෙන්න මෙහෙම තමයි ඉන්නේ. මෙතනත් ඔයා accept all කියන එක දෙන්න. ඊට පස්සේ මෙන්න මෙහෙම ඔයාගේ account එක මෙහෙම ඔටෝම create වෙනවා. ඔයාලා මෙතන පහලින් උඩින්ම බලා ගන්න පුළුවන් verify කියලා. ඊට පස්සේ තව මේවා continue කරන්න. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතනින් ඔයාගේ MT ID එක තියෙනවා. ඔයාලට මෙතන උඩින්ම බලා ගන්න පුළුවන් මෙතන ප්‍රොෆයිල් එක මෙතන රතු පාට ටික් එක වැටලා තියෙන්නේ. මේක වෙරිෆයි කරාට පස්සේ මෙතන කොළ පාට ටික් එකක් වැටෙනවා. බලමු කොහොමද account එක වෙරිෆයි කරන්න කියලා. මෙන්න මෙතන පහලට ආවම චුට්ටක් ඔයාලට මෙතන මේ ඩොට් තුනක් පෙන්නනවා. ඔයා ඒක උඩ ටච් කරලා ඊට පස්සේ මෙතන තියෙනවා ඔයාගේ account information එක. එතනින් ඔයා බලා ගන්න XM ID එක තියෙනවා මෙතන. ඊට පස්සේ save එක තියෙනවා XM Global 258 කියලා. අනිවාර්යෙන් මේ save එක බලලා තියාගන්න. Meta trade එකට add කරද්දී අනිවාර්යෙන් මෙතන save එක ඔයාට ඕනි වෙනවා. හරි අපි ආයෙ වීඩියෝ එකට යමු. verify now කියන එක උඩ ඔයා මෙතන එකපාරක් ටච් කරන්න. ඊට පස්සේ මෙතන personal information ඉල්ලනවා. ඔයා මෙතන ඔයාගේ ID එකේ තියෙන විදිහට
ෆස්ට් නේම් එක මිඩල් නේම් එක කැමති නම් දෙන්න. ඊට පස්සේ ලාස්ට් නේම් එක හරියටම ID එකේ තියෙන විදිහට ID එකේ හරි ලයිසන් එකේ හරි තියෙන විදිහට දාගන්න. ඒක අනිවාර්යෙන් වැදගත් වෙනවා. නැත්නම් account එක verify වෙන්නේ නැහැ ඔයාගේ. මේ account එක හදද්දී අනිවාර්යෙන් ඇත්ත details විතරක් දෙන්න. ඊට පස්සේ යටින් birthday එක දෙන්න දිනවා මෙතනින්. තෝරලා ඔයාගේ birthday එක දාගන්න. මම මගේ birthday එක දාගන්නම්. XM ගැන සම්පූර්ණ knowledge එක ඔයාට A to Z ඉස්සරහට මගේ channel එකෙන් බලා ගන්න පුළුවන්. හැබැයි ඒවා ඉක්මනට හම්බෙන්නේ නැහැ. බොහොම හිමින් තමයි හම්බෙන්නේ. මොකද ට්‍රේඩින් කියන්නේ ඉක්මනට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මම මේ ළඟදී දැක්කා පෝස්ට් එකක්. ඒකේ තියෙන්නේ කෙටි කාලීන ලාභය නොව දිගු කාලීන ආයෝජනය තමයි වටින්නේ කියලා. වීඩියෝ එකේ ඊට පස්සේ මෙතන පල්ලෙහෙන් ඔයාගේ ෆෝන් නම්බර් එකක් මෙතනින් දෙන්න. මම මෙතනින් මගේ ෆෝන් නම්බර් එක දෙන්නම්. ඊට පස්සේ මෙතන කන්ටිනියු කියන එක උඩ එකපාරක් ටච් කරන්න. මෙතනින් ඔයාලට ඔයාගේ ඇඩ්‍රස් එක, සිටි එක, ස්ට්‍රීට් එක, පෝස්ටල් කෝඩ් එක දාගන්න පුළුවන්. එතන උඩ ඔටෝම කන්ට්‍රි එක සිලෙක්ට් වෙලා තියෙනවා. ඔයා මෙතන ඉස්සලම දෙන්න ඔයාගේ ඇඩ්‍රස් එක හරියටම ID එකේ තියෙන විදිහට දාගන්න. මම මගේ ඇඩ්‍රස් එක දාගන්න. ඇඩ්‍රස් එක දෙද්දි හරියට මේ ID එකේ තියෙන විදිහටම දෙන්න. නැත්නම් account එක verify වෙන්නේ නැති වෙයි ඔයාගේ. ඔයා ඔයාගේ ඇඩ්‍රස් එක මෙතන හරියටම දාගන්න. ඊට පස්සේ පහලින් city town එක දෙන්න ඔයාලගේ. මම දැන් මහියංගනේ නිසා මම මහියංගන කියලා මෙතන town එක දාගන්නවා. ඊට පස්සේ යටින් තියෙන ස්ට්‍රීට් නම්බර් එක නම් වැදගත් වෙන්නේ නැහැ. ඒකට ඒ නිසා 03ක් වගේ දාලා තියන්න. ඊට පස්සේ postal code එක මෙතනින් ඉල්ලනවා. ඔයා postal code එක ගන්න දන්නේ නැත්නම් මෙතනින් යන්න Google එකට ගිහිලා search කරන්න ඔයාගේ නගරේ ඔයා ඉන්න ගමයි search කරලා මෙතන postal code කියලා දෙන්න. මම මේ මහියංගනේ ඉන්න නිසා මහියංගන කෙසෙල්පොත postal code කියලා දෙනවා. මම මහියංගන කෙසෙල්පොත ඒ නිසා මහියංගන කෙසෙල්පොත postal code කියලා මෙතනින් දෙනවා. ඊට පස්සේ මෙතනින් එනවා ඔයාලගේ postal code එක මෙන්න මෙතන ඔටෝ වෙනවා. ඊට පස්සේ එතනින් postal code එක copy කරලා අතන postal code එකට ඔයා දාගන්න මෙන්න මේ විදිහට postal code එක දාගන්න. ඊට පස්සේ මෙතන add financial details කියන එක උඩ එකපාරක් ටච් කරගන්න. මෙන්න මෙතන ආපු මෙනු එකේ ඔයා yes හරි no හරි දෙන්න. ඔයා කලින් ට්‍රේඩින් ගැන දැනුමක් තියෙනවා නම් yes දෙන්න, නැත්නම් no දෙන්න. ඒක ප්‍රශ්නයක් නෑ. මොකක් වුණත් මම දැන් මට දැනුමක් තියෙන හින්දා මම yes කියලා දෙන්න. එතන continue කියන එක උඩ ටච් කරනවා. ඊට පස්සේ ආයෙ ඔයා load වෙලා එනවා ඔයාගේ proof ID proof verification එකට. මෙතන ඔයා start verification කියන එක උඩ ටච් කරන්න. ඔයා මෙතන පොඩ්ඩක් load වෙලා මෙතන මෙන්න මේ වගේ option එකකට එනවා. ඊට පස්සේ ඔයා මෙතන මෙන්න මේ තියෙන පහලින් ටික් එකක් පෙන්නනවාද? එන්නේ ටික් එක දාගන්න. ටික් එක දාගෙන මෙතන verify me කියන එක උඩ එකපාරක් ටච් කරගන්න. ඊට පස්සේ ඔයා මෙතනින් ඔයාගේ ID එකද driving license එකද මෙතන proof විදියට දෙන්නේ කියන එක බලලා ඔයා දෙන national ID එක නම් national ID කියන එක උඩ ටච් කරලා ඉස්සරහින් තියෙන ත්‍රිකෝණය ඔබන්න. ඊට පස්සේ පොඩ්ඩක් මෙතන load වෙනවා. ඊට පස්සේ මෙතන option එකක් කරන එකක් කැමරාව allow කරන්න කියලා තියෙන්නේ. ඔයා මෙතන allow කියන එක දෙන්න. මෙතනින් වෙන්නේ ඔයාගේ face ID එකක් ගන්නවා. මෙන්න මේ නිසා තමයි document verification එකක් ඕනි වෙන්නේ නැත්තේ. ඒ කියන්නේ light බිලක් හරි වතුර බිලක් හරි ඔයාගේ නමට තියෙන බිලක් ඕනි වෙන්නේ නැත්තේ මෙන්න මේ හින්දා තමයි. ඔයා මෙතනට ඉස්සල්ලාම ඔයාගේ ඉස්සරහා පැත්ත තමයි එන්නේ. මම මෙතන driving license එක තමයි දුන්නේ. driving license එක ඉස්සරහා පැත්ත. ඊට පස්සේ මෙතනින් ඔයාගේ face එක මෙතනට ගන්න option එක එනවා. face ID එක. මෙතන ඔයාගේ මුණටම ගානට තියාගෙන මුණ උඩට පහළට කරන්න. එතකොට ගානට මෙතන ඔටෝම මේ site එක විසින්ම ඔයාගේ face ID එක ගන්නවා මෙන්න මේ විදිහට.
ඊට පස්සේ ඔටෝම එක අප්ලෝඩ් වෙනවා. මෙන්න මේ විදිහට තමයි ඒක අප්ලෝඩ් වෙන්නේ. මෙන්න මේ ෆේස් ID එක ගන්න නිසා තමයි ඔයාට ඔයාගේ ඇඩ්‍රස් වෙරිෆයි කරන්න ඩොකියුමන්ට් මොකුත් දෙන්න ඕනේ නැත්තේ. මෙතනින් පොඩ්ඩක් පහළට ආවම ඊට පස්සේ තියෙනවා මෙතන මෙන්න මෙතනට ඔයාගේ ID එකේ ඇඩ්‍රස් එක තියෙන පැත්ත බෑක් සයිඩ් එකේ මම හිතන්නේ තියෙන්නේ බෑක් සයිඩ් එකේ ෆොටෝ එකක් ගහලා මෙතනින් අප්ලෝඩ් කරගන්න. මම දැන් මගේ ලයිසන් එක දාගත්ත නිසා මෙතන මම ලයිසන් එක මෙතන ඉන්නේ ලයිසන් එක ඉස්සරහ පැත්තම. ඊට පස්සේ මෙතනින් ඔයාලට එනවා successfully document කියලා. ඊට පස්සේ ඔයා මෙතනින් back to member area කියලා යටින්ම තියෙන අන්න ඒකට ටච් කරගෙන member area එකට back වෙන්න. මෙන්න මේ විදිහට තමයි සාර්ථකව ඔයාගේ account එකේ verification ටික සිද්ධ වෙන්නේ. ඊට පස්සේ verify residence කියලා තියෙනවා. මෙතන සතිය දවසක් නම් පැය 2-3ක් යද්දී account එක verify වෙනවා. නැත්නම් මේ වගේ දවසක් නම් දවස් 2-3ක් යද්දී මේක අනිවාර්යෙන් verify වෙනවා. verify වුනේ නැත්නම් ඔයා මගේ WhatsApp channel එකට set වෙලා ඉන්න. verify වෙලා තිබුණ නැත්නම් අනිවාර්යෙන් පොඩි message එකක් දාන්න. මම චුට්ටක් බලලා ඔයාට ඒක මොකක්ද තියෙන ප්‍රශ්නයකට බලලා පොඩි අදහසක් දෙන්න. ඒක verify කරගන්න. ඒ නිසා set වෙලා ඉන්න. ඉස්සරහට ලොකු වැඩ ටිකක් තියෙනවා. හදිස්සි වෙන්න එපා. හදිස්සි වෙන්නේ නැතුව හිමීට තමයි ගේම ගහන්න ඕනේ. හදිස්සි වෙලා මේ ට්‍රේඩින් පටන් ගන්න බෑ, කරන්නත් බෑ. ඒ නිසා දිගටම එකතු වෙලා ඉන්න. එහෙනම් ගිහින් එන්න. හැමෝටම ජය වේවා. පරිස්සමට ට්‍රේඩ් කරන් යන්න. ට්‍රේඩ් කරන්න, account එකක් හදාගන්න. මොකක් හරි අවුලක් තිබුණොත් WhatsApp එකට ඇවිල්ලා message එකක් දාන්න group එකේ. SIM account එක MT5 එකට add කරන විදිහ ගැන මම තව වීඩියෝ එකක් ගේන්න. අද වීඩියෝ එක ලික් වුණේ හින්දා වීඩියෝ එක මෙතන end කරන්න. එහෙනම් ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා. පරිස්සමට ට්‍රේඩින් ගැන ඉගෙන ගමු.